ආයිබෝන් පුංචි දුවේ පුතේ ඔන්න ගොඩ කාලයකට පස්සේ ආයෙත් හෝම් ස්කූල් ටීචර් ආව ඔයගොල්ලොත් එක්ක මොනවා කරන්නද? ලස්සන පුංචි වැඩ කරන්න. ඉතින් ඔයගොල්ලෝ කැමති නේද හෝම් ස්කූල් ටීචර්ත් එක්ක පුංචි වැඩ කරන්න? ඔන්න ඉතින් මම සතිය දවස් 5ේම සඳුදා අඟහරුවාදා බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා මෙන්න මේ දවස් 5ේම පුංචි ඔයාලත් එක්ක එනවා පුංචි වැඩ කරන්න. ඉතින් මාත් එක්ක පිළිවෙලට මේ වැඩේ කරමු නේද? එහෙනම් හැමෝම යම් මාත් එක්ක එළියට. යංග බලන්න හැමෝම එළියට. හරි එහෙනම් හැමෝම එළියට ගිහිල්ලා ඕගොල්ලෝ හොයන්න බලන්න හොඳ කෝට්ටක්. උන නිරෝධ අයියත් හොයනවා කෝට්ටක්. උන නිරෝධ අයියට නම් හම්බුණා හොඳ කෝට්ටක්. ඉතින් ඕගොල්ලොත් බලන්න මේ වගේ ලස්සන කෝට්ටක් තියෙනවද කියලා. හැමෝටම හම්බුණා නේද? මේ වගේ ලස්සන කෝට්ටක්. හරි අපි මේ කෝට්ටෙන් පුංචි වැඩක් කරමු. කැමති නේද? හරි එහෙනම් යමුකෝ බලන්න. මෙන්න මේ වගේ තැනකට නිදහස් තැනකට ගිහිල්ලා ඕගොල්ලොන්ට තියෙන්නේ පුතේ කැමති විදියට Tamanගේ අත හසුරුවමින් එහෙට මෙහෙට ඉරියඳින්න. එතකොට ඕගොල්ලන් මේ පුංචි අතේ තියෙන මාංශ පේශි පුතේ සංකෝචනය වෙනවා. එතකොට ඕගොල්ලොන්ට මේ පෑන් එහෙම අල්ලගන්න අතර ශක්තිය එහෙම හම්බ වෙනවා. ඔයාලා දන්නවද ඒක? දන්නේ නේද? එහෙනම් මාත් එක්ක අතර ශක්තිය ගන්න මේ වැඩේ කරමුද? එහෙනම් මේ විදිහට අත නිදාසේ හසුරුවමින් මිදුළු හැමතැනම මිදුළු හැමතැනම නෙවෙයි අම්මලාගෙන් මට බැලුමුත් අහන්න වෙයි. කොහේ හරි අම්මලාගෙන් තැනක් ඉල්ලගෙන මේ විදිහට ඕගොල්ලෝ ඉරි අඳින්න ඕනේ. කැමති නේද? හරි. එහෙනම් අඳින්න බලන්න නිදහසේ මේ විදිහට ඉරි. ඔන්න නිරෝධ අයියත් අඳිනවා තමන්ගේ අත නිදහසේ හසුරුවමින් ඉරි. ඒ විදිහට ඕගොල්ලොත් අඳින්න ඕනේ අම්මලාගේ අධීක්ෂණය එක්ක. අම්මලාත් බලන් ඉන්නකොට තමයි මේ වැඩේ ඕගොල්ලෝ කරන්න ඕන. ඒ විදිහට ඕගොල්ලෝ නිදහසේ ඉරි ඇඳලා යන්කෝ බලන්න මාත් එක්ක ඇතුළට. නේද මිදුල නටලා හැමෝම ආවද? ඔන්න මන්නම් ආවා. මන් දන්නවා සමහර බබල්ලන් ආවේ නැතුව ඇති. මොකද මිදුලට බැස්සාම ඉතින් ආයේ නේද? මන් දන්නවනේ. හරි. මම අද දැන් මැජික් එකක් කරන්න තමයි යන්නේ. හරිද? ඔයගොල්ලෝ කැමති නේද මැජික් කරන්න? හැමෝම අර මිදුල කරපු සෙල්ලම තමයි කරන්න යන්නේ හැබැයි. එහෙනම් අපි කරමුද? හරි. කොහොමද කරන්නේ? ඔයාලා ගාව ඔයාලගේ අම්මා මෙන්න මේ වගේ කොලයක් දුන්නද? ඔයාලා ගාව මේ වගේ කොලයක් තියෙනවද? මේකට කියන කාබන් කොලය කියලා. මොකද කියන්නේ? කාබන් කොලය කියලා. මෙන්න මේ කොලයෙන් තමයි අපි අද මැජික් එක කරන්නේ පුතේ. ඔයාලට ලස්සන මැජික් එකක් පෙන්නන්න මෙන්න මේ කොලේ. එතකොට ඔයාලා දුන්නද මේ වගේ සුදු පාට කොලයක්? ඒක කොල දෙකක් කොල. බලන්න ඔයාලා ගා තියෙනද කියලා මේ වගේ සුදු කොල දෙකක්. ඉතින් ඕගොල්ලන්ට පැන්සලක් ඕන. පැන්සල් නම් ඉතින් ඔයාලා ගා ගොඩක් තියෙනවා කියලා මම දන්නවා. හරිද? ඉතින් අපි මැජික් එක කරමුද වැඩි වෙලා ගන්න නැතුව? ඔයාලා ලෑස්තිද මැජික් එක කරන්න? හරි. එහෙනම් ඔන්න මම කියලා දෙන්නම් මුලින්. ඊට පස්සේ ඔයාලට පුළුවන් නිරෝධයත් එක්ක මැජික් කරන්න. හරිද? දැන් ඔයාලා ගාව තියෙනවා නේද මෙන්න මේ මැජික් කොලේ. අපි මේකට මැජික් කොලේ කියමු. හරිද? මෙන්න මේ මැජික් කොලේ තියෙනවද? මෙන්න මේ මැජික් කොලේ අම්මලාගේ උදව්ත් ඇතිව ඕගොල්ලෝ මෙන්න මේ සුදු පාට කොලේ උඩ තියන්න. කොහොමද තියන්නේ? මේ තද ලස්සන පාට සුදු පාට කොලේ උඩ තියන්න. අනිත් එක මෙහෙම තියන්න. හරිද? ඒ විදිහට තියන්න මේ. මගේ කොලේම නේද වෙන්නේ ඔයගොල්ලෝ වා තියෙන්නේ. අම්මලා උදව් කරයි ඔයාලට ඒකට. හරිද? ඊළඟට ඔන්න මැජික් එක දාගෙන කලින් ඔන්න මේ කොලේ තියනවා නේද? තව කොලයක් මං ගන්න කිව්වේ. ඒක මේක උඩින් තියන්න. දැන් මේ මං උස්ස පෙන්නන වායු උස්සන්න එපා. ඔයාලා මේ සුඩු තියාගෙන කරන්න මේ විදියට. මෙන්න මේ විදියට මෙහෙම කොලේ තිප්පා. ඊළඟට මේක මෙන්න මෙහෙම තිප්පා. අම්මලා ගොඩොත් ඇටේව. ඊළඟට මේ කොලේ මේක උඩ තිබ්බා. හරිනේ. එහෙම දෙන්න. ඊළඟට ඕගොල්ලන්ට තියෙන්නේ මං කියන පැන්සලක් ඕනේ කියලා වැඩේට. පැන්සලෙන් අර මිදුලේදී වගේ ඔයාලට කැමති විදියට මේක මෙහෙම ඉරි අඳින්න පුළුවන්. මොනවද අඳින්න පුළුවන්? ඉරි අඳින්න පුළුවන්. මෙන්න මේ විදියට කැමති විදියට අත නිදහසේ හසුරුවමින් මේ විදියට ඉරි අඳින්න
ඕගොල්ලන්ට පුළුවන්. ඉතින් කොහොමද අපි මේ පැන්සල් අල්ලන්නේ? ඔව් සමහර කට්ටිය මෙහෙම අල්ලනවා ඇති. සමහර කට්ටිය මෙහෙම අල්ලනවා ඇති. මෙහෙම. සමහර කට්ටිය මෙහෙම අල්ලනවා ඇති. මෙහෙම. ඔයාලට පහසු ඕන විදිහ මම මැජික් එක කරන්න. ඔයා මේ විදිහට පැන්සල් අල්ලගන්න බලන්න. අල්ලගත්තද හැමෝම? හරි. අල්ලගෙන මෙන්න මෙතන තියනවා නේද? අනිත් අතගෙන දැන් මට නම් චුට්ටක් අත අමාරුයි. මෙන්න මෙහෙම අතින් මෙහෙම අල්ලගෙන මේ විදිහට අදින්න පල්ලෙට. හරි. උඩින් මෙහෙම අල්ලගත්තා. මෙතනින් අස්සල දැම්මා. මේ පල්ලෙට ඇද්දා. කොහොමද? ආයි මෙහෙම අල්ලගත්තා. මෙතනින් අතට දාලා පැන්සල ගත්තා. මේ ඉඳලා ගත්තා. දැන් මෙහෙම ඇදලා ගන්නකොට පුතේ ඔයාලට පේනද මේ අත මෙහෙම යනවා මේ පොඩක් ඇලවෙනවා වගේ පේනව නේද? ඒ ඇලවෙන තැනින් පොඩක් මෙහෙම අතර කරගන්න. ගොඩක්ම පල්ලෙට යන්න එපා. එහෙම අල්ලගෙන ඔයාලා නිදහසේ මේක මේ විදියට බලි අඳින්න ඕන. මේ විදියට නිදහසේ ඕගොල්ලෝ කැමති ඕනම විදියකට කැමති රටා මවමින් ඕගොල්ලෝ නිදහසේ අත හසුරුවමින් දුවේ පුතේ මේ විදියට අම්මලා ළඟ ඉඳගෙන මේ විදියට අඳින්න. එතකොට ඕගොල්ලොන්ට පුළුවන් වෙනවා පැන්සල මේ විදියට නිදහසේ හසුරවන්න ඉගෙන ගන්න. ඔයාලා කැමති නේද ඒ වැඩේට? හරි ෂෝයි වැඩේ. එහෙම නේද? ඉතින් දුවේ පුතේ මේ විදියට ඕගොල්ලෝ නිදහසේ අත එහෙ මෙහෙ හසුරුවමින් මේ විදියට බලි ඇඳ ගන්න ඕන. දැන් අපි බලමුද මැජික් එක මොකක්ද කියලා? හරි. අපි බලමු මැජික් එක. ඔන්න මං උඩ කොලේ හැමිහිට අයින් කරනවා. උඩ කොලේ අයින් කරා. ඔන්න මැජික් එක. ඔන්න කට්ටිය පුදුම වෙන්න යන්නේ. ඔන්න බලන්න වෙලා තියෙන දේ. ඔන්න ෂා දැක්කද මැජික් එක? ෂා නියමයි නේද? ඔයාල උඩ ඇඳපු ඔක්කොම නේද? ඔක්කොම බලි ටික ලස්සනට තියෙනව නේද? ෂා නියමයි. එහෙම නේද? හරි. දැන් ඕගොල්ලෝගේ මැජික් එක මේ විදිහට පෙන්නන්න. හැමෝගෙම ලස්සනට ඇවිල්ලා හැමෝගෙම මැජික් එක. ඉතින් අම්මලාට කියලා ලොකු හරියක් දාලා ලොකු තරුවක් ඉල්ල ගන්න ඕනේ. තරුවක් ඉල්ල ගන්න ඕනේ. ඔයාලා ආසයිනේ තරුවට නේද? ඉතින් අම්මලාට කියලා හරියක් දාගෙන ලොකු තරුවක් ඉල්ල ගන්න ඕනේ. ඉතින් ඊළඟට ඕගොල්ලන්ට තව වැඩක් තියෙනවා පුතේ කරන්න. මොකක්ද දන්නවද? ඔයාලට මේ වගේ ෆයිල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉස්සර නම් අපි පොතක් තමයි පාවිච්චි කරේ. ඒනනේ පොතේ එන්න අපි දේවල් කරනකොට ලොකු වෙනවනේ. ඒ නිසා මම මේ පාරේ උන ෆයිල් එකක් ගත්තා. මේ ෆයිල් එකට ඕගොල්ලෝ මේ කරපු පළවෙනි ක්‍රියාකාරකම අද කරපු දේ මෙතන අම්මලාට කියලා ලස්සනට දිනේ දාගෙන හරිද? ඒ ෆයිල් එකේ මේ විදියට ෆයිල් එක කරගෙන මේ විදියට ඔයාලා පළවෙනි ක්‍රියාකාරකම දාගන්න ඕනේ. එතකොට හෙට කරනකොට ඔයාලා අද කරපු ක්‍රියාකාරකමයි හෙට කරපු ක්‍රියාකාරකම මේ විදියට ලස්සන පොතක් හදනවා. එතකොට ඕගොල්ලන්ට කියලා මොකද දෙන්නේ? පොතක් තියනවා. මොන පොතක්ද? ක්‍රියාකාරකම් පොතක් තියෙනවා. එතකොට ඕගොල්ලන්ට හැමදාම ඒ පොත පෙරලා බලන්න පුළුවන් මය පුතාලා කරේ මොනවද කියලා. එහෙන් බලනකොට ඕගොල්ලන්ට ආසි හිතෙයි. ආසි හිතෙනව නේද? එහෙනම් හැමෝම ඔය කියන බලන්න ටීචර් ආයිබෝවන් ළමයි. හරි. එහෙනම් යන්න